පිළිකාවක් කියලා හඳුනාගත්තම ඒක ශරීරයට විතරක් නෙමෙයි හිතටත් ලොකු බලපෑමක් ඇති කරනවා. ඒක ඇත්තටම චිත්තවේගීය ගමනක්. ඉතින් අද මේ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ ඒ ගමනදී ඇතිවෙන හැඟීම් සහ ඒවා හොඳින් කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක ගැනයි. මයික්ගේ මේ අත්දැකීම ඇත්තටම හිතට වදින දෙයක්. මොකද මේ ගමන යනකොට ගොඩක් දෙනෙක් මුහුණ දෙන චිත්තවේගී අභියෝග මේකෙන් හොන්නටම පැහැදිලි වෙනවා. වැදගත්ම දේ තමයි මේ වගේ හැඟීම් ඇතිවන එක හරිම සාමාන්‍ය දෙයක් කියලා තේරුම් ගන්න එක. ඒක තමයි පළවෙනිම පියවර. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු මේ චිත්තවේගීය බලපෑම් ගැන ටිකක් ගැඹුරින්. මේවා හරියට හඳුනගන්න එක Tamanට දැනෙන දේවල් තේරුම් ගන්න ලොකු උදව්වක් වෙනවා. කාංසාව එහෙමත් නැත්නම් ඇන්සයිටි කියන දේ ඇත්තදම අවිනිශ්චිත අවස්ථාවකදී අපේ මනස දක්වන හරිම ස්වභාවික ප්‍රතිචාරයයි. හැබැයි සමහර වෙලාවට මේකේ ශාරීරික ලක්ෂණ, ඒ කියන්නේ හුස්ම ගැනීමේ අපහසුතාව වගේ දේවල් පිළිකා රෝග ලක්ෂණ එක්ක පැටලෙන්නත් පුළුවන්. ඒ නිසා මේ දෙකේ වෙනස දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. හරි. දැන් අපි මේ දෙකේ වෙනස පොඩ්ඩක් බලමු. කාංසාවයි විෂාදයයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්. කාංසාවේදී දැනෙන්නේ අර නිතරම තියෙන නොසන්සුන් ගතිය, නිකන් බයක් වගේ හැඟීමක්. ඒත් විෂාදයේ කියන්නේ ඊට වඩා වෙනස්. ඒකෙදි නිතරම දුකෙන් ඉන්න එක, කලින් ආසාවෙන් කරපු දේවල් වලට උනන්දුව නැති වෙන එක වගේ ලක්ෂණ තමයි මතුවෙන්නේ. ඉතින් Tamanට දැනෙන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න මේක උදව්වක් වෙයි. හොඳයි. ඉතින් මේ වගේ හැඟීම් එක්ක කටයුතු කරන්න මොනවද කරන්න පුළුවන්? මෙන්න හරිම සරල හැබැයි ගොඩක් ප්‍රයෝජනවත් දේවල් ටිකක්. විශ්වාසමන්ත කෙනෙක් එක්ක කතා කරන එක, ගැඹුරින් හුස්ම ගන්න ව්‍යායාම කරන එක, පොඩි ඇවිදීමකට යන එක වගේ දේවල්. හැබැයි මේ හැම දෙයකම වඩා වැදගත්ම දේ තමයි Tamanට දැනෙන දේවල් ගැන වෛද්‍යවරයා එක්ක විවෘතව කතා කරන එක. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. අපි ප්‍රශ්න ගැන කතා කළා, කරන්න පුළුවන් දේවලුත් කතා කරා. හැබැයි මේ හැමදේම එකට එකතු කරන ඇත්තටම Tamanට පාලනයක් ලබා දෙන හරිම බලගතු මෙවලමක් තියෙනවා. අපි බලමු මේ මොකද්ද කියලා. සමහර වෙලාවට හිතට දැනෙන, ඇඟට දැනෙන දේවල් ඔක්කොම එකට පැටලිලා වගේ නේද? හරියටම මොකක්ද වෙන්නේ කියලා තේරුම් ගන්න බැරි ව්‍යාකුල බවක්. ඊකේ මේ ව්‍යාකුල බව පැහැදිලි දෙයක් බවට පත් කරගන්න ක්‍රමයක් තිබ්බොත් කොහොමද? මින්න එකට උත්තරේ. ඒ තමයි රෝග ලක්ෂණ සටහන් කරන දිනපොතක්. මේක හිතන තරම් සංකීර්ණ දෙයක් නෙවෙයි. හැබැයි Tamanට දැනෙන දේවල් සහ ශාරීරික ලක්ෂණ ගැන සම්පූර්ණ චිත්‍රයක් මවා ගන්න මේක Tamanටයි වෛද්‍යවරයාටයි දෙකොල්ලොන්ටම උදව් වෙනවා. හරි එහෙනම් කොහොමද මේ දිනපොත හරියටම ලියන්නේ? අපි බලමු මේක කරන සරලම විදිය. මෙන්න බලන්න, මේක තමයි ආකෘතිය. මුලින්ම දිනයයි වෙලාවයි දානවා. ඊළඟට රෝග ලක්ෂණය මොකක්ද? ඒක දැනෙන්නේ කොහෙද කියලා ලියනවා. ඊට පස්සේ ඒකේ තීව්‍රතාවය 0 ඉඳන් 10ට වෙනකම් අගයක් දෙනවා. ඊට පස්සේ ඒක විස්තර කරනවා. අන්තිමට ඒක අඩු කරගන්න උදව් වෙන දෙයක් තියෙනවා නම් ඒකත් ලියනවා. ගොඩක් වෙලාවට අපි අමාරුයි හරි රිදෙනවා හරි කියලා නතර වෙනා නේද? හැබැයි ඒ අමාරුව මොන වගේද කියලා හරියටම කිව්වොත් වෛද්‍යවරයාට තත්ත්වය තේරුම් ගන්න හරිම ලේසි. ඒ කියන්නේ ඒක පිච්චෙනවා වගේද, කකියනවද, නැත්නම් වෙහෙස කර හැඟීමක්ද? මෙන්න ඒ වගේ විස්තර කරන්න උදව් වෙන වචන ටිකක්. හරි. එහෙනම් අපි මේ ඔක්කොම ටික එකට එකතු කරලා පියවරින් පියවර බලමු. පියවර 1 දිනයයි වේලාවයි ලියන්න. 2 රෝග ලක්ෂණ කොහොද කියලා ලියන්න. 3 ඒක දැනෙන්නේ කොහොමද කියලා විස්තර කරන්න. 4 0 සිට 10 දක්වා අගයක් දෙන්න. අවසාන පියවර ඒක අඩු කරගන්න උදව් වෙන දෙයක් තියෙනවා නම් ඒක ලියන්න. බලන්න කොච්චර ලීසිද කියලා. හොඳයි. දැන් මේ දිනපොත ලිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේකේ කියන ලොකුම වාසිය තමයි වෛද්‍යවරයා එක්ක කරන කතා බහ ගොඩක් ඵලදායී වෙන එක. මේ දිනපොත හරියට පාලම වගේ කියලා හිතන්න. එක පැත්තක තියෙන්නේ Taman විඳින, Tamanට විතරක් දැනෙන දේවල්. අනිත් පැත්තේ ඉන්නේ වෛද්‍යවරයා. ඉතින් මේ දෙක යා කරන, සම්බන්ධ කරන පාලම තමයි මේ දිනපොත. වෙන විදිහට කිව්වොත් හිතේ තියෙන සමහර විට වචනවලට පෙරලා ගන්න අමාරු හැඟීම් ඒවා පැහැදිලි තොරතුරු බවට පත් කරන්න මේක උදව් වෙනවා. එතකොට වෛද්‍ය කණ්ඩායමට තත්ත්වය හරියටම තේරුම් අර හොඳම ප්‍රතිකාරය දෙන්න ලේසියි. ඒක තමයි මේ කියමනිනුත් හරියටම කියවෙන්නේ. මේ තොරතුරු Tamanට විතරක් නෙවෙයි වෛද්‍යවරුන්ට, හෙදියන්ට ඒ ප්‍රතිකාර කරන හැමෝටම උදව්වක් වෙනවා හොඳම ප්‍රතිකාර ක්‍රමය හොයාගන්න. ඉතින් අන්තිමට මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. මේ ප්‍රතිකාර ගමනේදී Taman නිකම්ම රෝගියෙක් විතරක් නෙවෙයි, Taman ඒ ගමනේ ප්‍රධානම හවුල්කරුවෙක්. Tamanගේ සක්‍රීය දායකත්වය හරිම වටිනවා.
හොඳයි එහෙනම් ඒ කතා කරපු හැමදේම හිතේ තියාගෙන පොඩ්ඩක් හිතන්න මේ ගමනේ පාලනීය තමන් අතට ගන්න පටන් ගන්න අද දවසේම සටහන් කරගන්න පුළුවන් එකම එක දෙයක් මොකක්ද? ඒක පුංචි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ පුංචි පියවර තමයි ලොකුම වෙනසක ආරම්භය.